වර්තමානයේ ලොව ධනවත්ම ක්‍රිකට් ලීග ලෙස හැඳින්වෙන්නේ ඉන්දීය ප්‍රමිය ලීක් තරඟාවලියයි. අද වන විට මේ ක්‍රීඩාවකට එහා ගිය බිලියන ගණනක වටිනාකමකින් යුත් දැවන්ත ව්‍යාපාර ජාලයක එකතුවක් බවට පත්ව තිබෙන අතර මේ හේතුවෙන් මෙම ලීගයට සහභාගී වන ක්‍රීඩයකයින් ධන කුවේරයින් බවට පත්වනවා. ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරකයින් නලු නිලියන් ඇතුළු ඉතා ධනවත් පුද්ගලයින් විසින් හිමිකාරීත්වය දරන කණ්ඩායම් දහයකගේ සහභාගීත්වයෙන් මෙම තරඟාවලිය ඉන්දියාව තුළ වාර්ෂිකව පවත්වනු ලබනවා. ඉතින් අපි අද මේ වීඩියෝ තුළින් බලන්න යන්නේ IPL කණ්ඩායම්වල සැබෑම හිමිකරුවන් පිළිබඳවයි. ඒ නම් රැඳිලා ඉන්න මේ වීඩියෝවෙත් අවසානය වන තෙක්. මුකේෂ් අම්බානි, මුම්බායි ඉන්දියන්ස්. ඉන්දිය ප්‍රමිය ලීක් තරඟාවල ඉතිහාසේ සාර්ථකම කණ්ඩායම ලෙස හඳුන්වනු ලබන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරුවන් බවට පත්ව තිබෙන්නේ ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නම් දරා සිටින සුප්‍රකට ව්‍යාපාරක මුකේෂ් අම්බානි සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසිනි. 69 හැවිරිදි මුකේෂ් අම්බානි සතුව ඇමරිකානු ඩොලර් බිලියන 97ක අති දැවැන්ත වත්කමත් පවතින අතර රිලියන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ජියෝ මාර්ට් ඇතුළු ව්‍යාපාරික ජාලයක් ඔහු සතුව පවතිනවා. මීට අමතරව මුකේෂ් අම්බානි සතුව මැන්ඩරින් ඔරියන්ටන්, ස්ටෝක් පාක්, ආනන්ඩ් විලාස් ඇතුළු සුකෝපභෝගී හෝටල් රැසක් ලොව පුරා පිහිටා තිබෙනවා. අම්බානි පවුල මුම්බයි නගරේ ඇන්ටාලියා නම් නිවසේ පදිංචිව සිටින අතර ඔහුගේ බිරිඳ වන නීටා අම්බානි විසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පාලනය ගෙන යනු ලබනවා. 2008 වසරේ ආරම්භක IPL තරඟාවලියේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය මුකේෂ් අම්බානි ඇතුළු පිරිස විසින් දරන අතර මුම්බයි කණ්ඩායමට ක්‍රීඩක වැටුප් ගෙවීම, ආරක්ෂාව සැලසීම, නවාතැන් පහසුකම් සැපයීම, මුම්බයි කණ්ඩායමේ හෝම් ග්‍රවුන්ඩ් එක වන පැන්කඩේ ක්‍රීඩාංගණය පවත්වාගෙන යාම ඇතුළු සියලු කටයුතු සඳහා මොවුන් විසින් ඉන්දීය රුපියල් කෝටි 250ක් පමණ වාර්ෂිකව වියදම් කරනවා. මීට අමතරව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක වෙන්දේසියටත් සහභාගී වනවා. ඉතින් මුම්බයි කණ්ඩායම IPL තරඟාවලි 19ම ක්‍රීඩා කළ අතර ඔවුන් 5 වරක් ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. ආනන්‍යා බිර්ලා, රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර්. ඉන්දිය ප්‍රමිය ලීක් තරඟාවලියේ ප්‍රසිද්ධ කණ්ඩායමක් වන රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නැතිනම් RCB කණ්ඩායමේ වත්මන් හිමිකරුවන් වන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන කුමාර් මංගලම්ගේ ආදිත්‍ය බිර්ලා ගෲප් එකයි. 2026 වසරේ RCB කණ්ඩායමේ මුල් හිමිකරුවන් වූ යුනයිටඩ් ස්පීඩ් සමාගම විසින් කණ්ඩායම විකිණීමට තීරණය කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක අති දැවැන්ත මුදලකට ආදිත්‍ය බිර්ලා ගෲප් විසින් මෙම කණ්ඩායම මිලදී ගනු ලබනවා. RCB කණ්ඩායම 2025 IPL ශූරතාව දිනා ගැනීම මෙම කණ්ඩායමේ මිල ඉහළ යාමට විශාල හේතුවක් වන්නට ඇති. වර්තමානයේදී මෙම කණ්ඩායමේ පාලන කටයුතු කුමාර් මංගලම්ගේ දුව වන අනන්‍යා බිර්ලා විසින් සිදු කරගෙන යනවා. ආදිත්‍ය බිර්ලා ගෲප් එක සතුව ඇමරිකානු ඩොලර් බිලියන 100කට අධික වත්කම් පවතින අතර එය ඉන්දියාවේ විශාලතම ව්‍යාපාරවලින් එකක් වෙනවා. RCB කණ්ඩායමේ හිමිකාරිනිය වන 31 හැවිරිදි ආනන්‍යා ව්‍යාපාරිකයෙක්, ගායිකාවක මෙන්ම නිලියක් වශයෙන්ද කටයුතු කරනවා. ඇය මෙතෙක් විවාහ වී නොමැති අතර ඇය සතුව මුම්බායි වල ඉන්දීය රුපියල් කෝටි 450ක් වටිනා නිවසක් තිබෙනවා. ඇයගේ මෙහෙවීම මත RCB කණ්ඩායම 2026 වසරේ සිට ක්‍රීඩා කරන අතර මොවුන් විසින් RCB කණ්ඩායමේ ක්‍රීඩක වැටුප් ගෙවීම, ආරක්ෂාව සැලසීම, නවාතැන් පහසුකම් සැලසීම, කණ්ඩායමේ හෝම් ග්‍රවුන්ඩ් එක වන බැංගලෝර් ක්‍රීඩාංගණය පවත්වාගෙන යාම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 250ක් පමණ වැය කරනු ලබනවා. කාව්‍යා මරාන්, සන්රයිසර්ස් හයිඩ්‍රාබාද්. ඉන්දිය ප්‍රමිය ලීක් තරඟාවලියේ තවත් ප්‍රසිද්ධ කණ්ඩායමක් වන සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම ඉන්දියාවේ ප්‍රසිද්ධ ආයතනයක් වන සන් ගෲප් ආයතනයේ හිමිකාරීත්වය යටතේ පවතින අතර සන් ගෲප් යටතේ ඉන්දියාවේ ප්‍රසිද්ධ නාලිකා වන සන් TV, සන් FM, සන් පික්චර්ස්, සූරියන් FM වැනි අනුබද්ධිත ආයතන රැසක් පවතිනවා. ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක වත්කම් සහිත මෙම ආයතනයේ ප්‍රධානියා වන කලනිති මාරන්ගේ දුව වන 33 හැවිරිදි කාව්‍යා මරාන් විසින් සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායමේ පාලනය ගෙන යනු ලබන අතර ඇය ඉන්දියාව තුළ ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරනවා. ඇය සතුව ඉන්දීය රුපියල් කෝටි 400ක වත්කම් පවතින අතර ඇය මෙතෙක් විවාහ වී නැහැ. සන්රයිසර්ස් කණ්ඩායම ඇගේ හිමිකාරීත්වය යටතේ IPL තරඟාවලියට අමතරව දකුණු අප්‍රිකාවේ SA20 ලීගය හා එංගලන්තයේ The 100 ලීගයේද ක්‍රීඩා කරනු ලබනවා. සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සඳහා සන් ගෲප් විසින් ඉන්දීය රුපියල් කෝටි 230ක් පමණ වාර්ෂික වියදම් කරන අතර ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩාංගණය වෙන රජීව් ගාන්ධි ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා ඉන්දීය රුපියල් කෝටි 10ක් පමණ වියදම් කරනු ලබනවා.
සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම 2013 වසරේ සිට IPL ක්‍රීඩා කරන අතර ඔවුන් 2016 වසරේදී IPL ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. කොල්කටා නයිට් රයිඩර්ස් ශාරුක් ඛාන් 2008 වසරේ IPL ආරම්භක තරඟාවලියේ සිටම ක්‍රීඩා කරන දක්ෂ කණ්ඩායමක් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය පවතින්නේ ලෝකත් ප්‍රසිද්ධ සුපිරි ඉන්දිය නළුවෙක් වන ශාරුක් ඛාන් සහ මේට්ටා ගෲප් සතුවයි. ඉතින් අද වෙද්දි ශාරුක් ඛාන්ව නොදන්නා කෙනෙක් නැතිම තරම්. ඉතින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කොටස් වලින් 55% ශාරුක් ඛාන් සතුව පවතින අතර මෙය මෙහෙයවීමේ කටයුතු ඔහු විසින් සිදු කරනු ලබනවා. අද වන විට ඔහු සතුව ඇමරිකානු ඩොලර් මිලියන 770ක පමණ වත්කම් පවතින අතර ශාරුක් ඛාන් 2008 වසරේ KKR කණ්ඩායම මිලදී ගනු ලැබුවා. ඒ සමගින් ඔහු අද වන තෙක්ම එහි හිමිකාරීත්වය දරනු ලබනවා. ශාරුක් ඛාන් අද වන විට ගෞරි ඛාන් සමග විවාහ වී සිටින අතර ඔහු ඉන්දියාවේ මුම්බාහි ඉන්දිය රුපියල් කෝටි 300ක් පමණ වටිනා නිවසක පදිංචිව සිටිනවා. ඉතින් ශාරුක් ඛාන් සහ මේට්ටා සමාගම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සඳහා වාර්ෂිකව ඉන්දිය රුපියල් කෝටි 250ක් පමණ වියදම් කරන අතර කොල්කටා කණ්ඩායම තුන්වරක් IPL ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. ශ්‍රීනිවාසන් චෙන්නයි සුපර් කිංස් IPL තරඟාවලියේ දක්ෂතම කණ්ඩායම ලෙස මුම්බායි හා සමතත්වෙහිලා සැලකෙන චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ හිමිකාරීත්වය පවතින්නේ ඉන්දියාවේ විශාල සමාගමක් වන ඉන්දියා සිමෙන්ට් සමාගමේ සභාපති වන 80 හැවිරිදි ශ්‍රීනිවාසන් සතුවයි. මොහු 2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ ඉහළ නිලයක් දැරූ අතර 2011 වසරේ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු කර තිබෙනවා. මීට අමතරව තමිල්නාඩු ක්‍රිකට් සංගමයේද සේවය කරනු ලැබූ අතර මේ හේතුවෙන් මොහු සතුව ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ඉහළ දැනුමක් පවතිනවා. චෙන්නයි කණ්ඩායමේ සාර්ථකත්වය සඳහා එයත් හේතුවක් වන්නට ඇති. වර්තමානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක වත්කමක් ඔහු සතුව පවතින අතර ශ්‍රීනිවාසන්ගේ හිමිකාරීත්වය යටතේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම 2008 වසරේ සිටම IPL තරඟාවලිය ක්‍රීඩා කරනු ලබනවා. එමෙන්ම ඔහුගේ දරුවන් වන අශ්වින් සහ රූපා විසින් චෙන්නයි කණ්ඩායමේ මෙහෙයවීම සිදු කරන අතර ඔවුන් විසින් චෙන්නයි කණ්ඩායමේ ක්‍රීඩක වැටුප් ගෙවීම, ආරක්ෂාව සැලසීම, නවාතැන් පහසුකම් සැපයීම, හෝම් ග්‍රවුන්ඩ් එක වන චෙන්නයි ක්‍රීඩාංගණය පවත්වාගෙන යාම ඇතුළු සියලු කටයුතු සඳහා වාර්ෂිකව ඉන්දිය රුපියල් කෝටි 450ක් පමණ වියදම් කරනු ලබනවා. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම 5 වරක් IPL ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. ලක්ෂ්මී නිවාස් රාජස්ථාන් රොයල්ස් ජයිපූර් නගරයේ නියෝජනය කරමින් IPL ක්‍රීඩා කරන රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය පවතින්නේ ලොව දෙවන විශාලතම වානේ සමාගම වන ආස්ලෝ මිටාල් සමාගමේ සභාපති වන ලක්ෂ්මී නිවාස් මාට්ටල් මහතා සතුවයි. වානේ රජු ලෙස නම් දරා සිටින මොහු ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු සතුව ඇමරිකානු ඩොලර් බිලියන 31ක පමණ මුදල් වත්කමක් පවතිනවා. ඔහු විසින් 2026 වසරේදී රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ වැඩි කොටස් ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක මුදලකට මුල් හිමිකරු වූ මනෝජ් බඩාල්ගෙන් මිලදීගත් අතර වර්තමානයේ රාජස්ථාන රොයල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය පවතින්නේ ඔහු සතුවයි. ලක්ෂ්මී මිට්ටල්ගේ ව්‍යාපාර ඉන්දියාවෙන් පිටත වෙනත් රටවල පිහිටා ඇති අතර ඔහු ලන්ඩනයේ අතිසුකෝපභෝගී නිවසක ජීවත් වනවා. CVC Capital Partners ගුජරාට් ටයිටන්ස් ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරය නියෝජනය කරමින් IPL ක්‍රීඩා කරන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය පවතින්නේ ලොව ප්‍රමුඛතම සමාගමක් වන CVC Capital Partners ආයතනය සතුවයි. ගෝලීය වශයෙන් දෙවන්ත ආයෝජන ජාලයකට හිමිකම් කියන මෙම සමාගම සතුව ඇමරිකානු ඩොලර් බිලියන 225ක අති දෙවන්ත වත්කම් ප්‍රමාණයක් පවතිනවා. මෙම සමාගමේ කොටස් විශාල පිරිසක් අතර බෙදී ගොස් ඇති අතර ඔවුන් විසින් 2021 වසරේදී නව IPL කණ්ඩායමක් ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඇමරිකානු ඩොලර් මිලියන 750ක වාර්තාගත මුදලකට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මිලදී ගනු ලැබුවා. වර්තමානයේ කණ්ඩායමේ පූර්ණ හිමිකාරීත්වය පවතින්නේ ඔවුන් සතුවයි. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම 2022 වසරේදී IPL ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. ප්‍රීති සින්ටා පංජාබ් කිංස් IPL තරඟාවලියට එක්වන පංජාබ් කිංස් කණ්ඩායමේ හිමිකාරීත්වය පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත හවුල් ව්‍යාපාරයක් වන KPH Dream Cricket Private Limited ආයතනය සතුවේ. මෙහි ප්‍රධාන කොටස්කරුවන් වන්නේ සුප්‍රසිද්ධ බොලිවුඩ් නිලි ප්‍රීති සින්ටා, මෝහිත් බර්මන් සහ කරන් පෝල්ය. මෙහි වැඩි කොටස් ප්‍රමාණයක් මෝහිත් බර්මන් මහතා සතුව පවතින අතර ඔහුගේ පවුලේ සමස්ත වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 11කට අධික වන අතර ප්‍රීති සින්ටා සතුව 23%ක කොටස් ප්‍රමාණයක් පවතිනවා. දත්තානුව ඇයගේ පෞද්ගලික වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 35ක් පමණ වනවා. ඇයගේ ආදායම ප්‍රධාන වශයෙන් චිත්‍රපට, වෙළඳ දැන්වීම් සහ ක්‍රිකට් කණ්ඩායම් වලින් ලැබෙන ලාභය මත පදනම්ව තිබෙනවා. ඉතින් අපි අද මේ වීඩියෝ තුලින් බැලුවේ IPL කණ්ඩායම් වල සැබෑම හිමිකරුවන් පිළිබඳවයි. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝට ලයික් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.